රයිට්. ඔයාගේ අද පරවාහනේ බස් එකේ පළවෙනි දවසනේ. රයිට්. අපි ඉස්සෙල්ලාම වාහනේ ගැන පොඩි හඳුන්වීමක් මම කරන්න. අපි වාහනේ ඉස්සෙල්ලාම වාහනේ ඇවිල්ලා ඉඳ ගන්න ඕනේ වාහනේ ඩ්‍රයිව් කරන්න ඉඳ ගන්නවා. ඉඳගත්තාම මොකද කරගන්න ඕනේ? අපිට අවශ්‍ය පරිදි සීට් එක සකස ගන්න ඕනේ. නේද? එහෙනම් සීට් එක සකස ගන්නවා නම් මෙතන තියෙනවා පොඩි සීට් එක ඇඩ්ජස්ට් කරන කොක්ක. මෙයාව නමලා සීට් එක අවශ්‍ය විදිහට ඉස්සරහට පස්සට ගන්න. ඒ අරගෙන බලන්න මේ පැඩල් එක යටින් තියලා කච් පැඩල් එක යටින් තියලා කකුල මෙන්න මේ ආකාරයෙන් නැම්මක් එක්ක අහු වෙනවා නම් මොකක්ද වෙලා තියෙන්නේ? ඒ වාට සීට් එක පැහැදිලිද? ඊට පස්සේ අවශ්‍ය නම් මේක ඇඟිලි තුඩු වලින් පාගලා බලන්න Tamanට සීට් එක ඇති. ඒ කරලා වාහනේ වම් පැත්තේ සයිඩ් කණ්ණාඩිය, දකුණු පැත්තේ පැති කණ්ණාඩිය. මේ පැති කණ්ණාඩි දෙකම බලන්න දකුණු පැත්තේ මෙතන ඉඳලා වාහනේ පසුපස කෙරවලට කණ්ණාඩිය පේනවා. වම් පැත්තේ පැති කණ්ණාඩියේ කෙරවලට පැහැදිලිව පේනවාද කියලා බලන්න. පැහැදිලිද? ඒක බලාගත්තට පස්සේ ඔයා ඒ කියන්නේ ඔයාලට දෙතොල මේ දෙකත් පැහැදිලිව පේනවා. ඊට පස්සේ අපේ මේ 2000 කාණ්ඩේ පස්සේ වාහන වලට තමයි සීට් බෙල්ට් එක දැම්මේ. නමුත් මේ වාහනේට සීට් බෙල්ට් එක අවශ්‍ය නැහැ 62 කාණ්ඩේ පස්සේ. මේක 2000 කාණ්ඩේට කලින් ඉඳන් සීට් බෙල්ට් එක අවශ්‍ය නැහැ. දැන් ඔන්න ඔයා ඉස්සලාම සීට් එක හදාගන්න. ඊට පස්සේ මේ සුක්කානම එහෙම නැත්නම් ස්ටීරියෝ වීල් එක අපි අල්ලගන්න ක්‍රමයක් තියෙනවා. මොකද ප්‍රායෝගික පරීක්ෂණයේදී බලන ක්‍රමයක් තියෙනවා. මේක තමයි වැදගත්. විශේෂයෙන් ප්‍රායෝගික පරීක්ෂණයෙන් පස්සේ වුණත් ඔයා සුක්කානම අල්ලගන්න ඕනේ. මේ ඔරලෝසුවේ 9යි කාල. මෙන්න මේ. මේව ඇල්ලුවොත් ඔයාගේ අතෙන් වාහනේ වලක වැටලා පැන්නත් ගිලි සුක්කානමින් අත ගිලී යන එක අප මේ අඩු වීමක් තමයි වෙන්නේ. ඒතකොට ගිලී යනවා අඩුයි. මේක මෙහෙම තියාගෙන හිටියොත් අත් දෙක මේකේ වලක වැටුනොත් මොකද වෙන්නේ? සුක්කානම් පැන්නොත් වාහනේ කොහේ හරි කැපෙන්න ඉඩ තියෙනවා. හරිද? ඒ නිසා ඔරලෝසුවේ 9යි කාල අල්ලන්න. ඒතර වාහනේ දකුණට කැපුණත් අතේ යන්න ඕනේ මේ 9යි කාලේ. වමට කැපුණත් මේ 9යි කාල වගේ තියෙනවා. හැම මොහොතකම මෙන්න මේ ආකාරයෙන් තමයි සුක්කානම තියෙන්නේ. පැහැදිලිද? ඊට අමතරව මෙතන තියෙනවා සිග්නල් ලයිට්. මම දකුණට දාන්න ගියොත් ඔයා පල්ලෙහාට දාන්න. මෙතනින් පෙන්නනවා සිග්නල් ලයිට් එක. දකුණු පැත්ත. ඕෆ් කරන්න කිව්වොත් මැද. වමට දාන්න කිව්වොත් උඩ. එතකොට පෙන්නනවා මෙතනින් සුක්කා. මේ ලයිට් එක. පැහැදිලිද? දැන් මෙතන ඕෆ්. එතකොට මෙතන තියෙන හෝල්න් එක අවශ්‍ය වුණොත් මෙතන නලාව ශබ්ද කරන්න මෙතනින් මේ තද කරාම මෙතන හෝල්න් එක. පැහැදිලිද? රයිට්. ඊට අමතරව හෑන්ඩ් සිග්නල් එක හස්ත සංඥාවත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ප්‍රායෝගික පරීක්ෂණේ දාන්න ඕනේ. අද හස්ත සංඥාව දාන රියදුරෝ අඩුයි. නමුත් බස් රථයක ලොකු රථයක නම් අනිවාර්යෙන් දැම්මට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද අපි හස්ත සංඥාවෙන් දැම්මම පසුපසින් එන වාහනේ වුණත් දන්නවා මෙයා පාට ගන්න යන්නේ කියලා ලයිට් සිග්නල් එකට වැඩිය අත දානකොට ඒගොල්ලන්ගේ අවධානය යොමු වෙනවා වැඩි. ඒ නිසා ඔයගොල්ලන්ගේ ප්‍රායෝගික පරීක්ෂණේ දානවා. නමුත් අනිවාර්යයි කියලා ඔයගොල්ලෝ ට්‍රයල් පෙන්ලා යනකොට හස්ත සංඥාව අවස්ථයි කියලා නෑ. නමුත් ඔයගොල්ලෝ දන්නවද කියලා තමයි බලන්නේ විශේෂයෙන් ප්‍රායෝගික පරීක්ෂණ. එතකොට මේ දකුණට ලයිට් සිග්නල් එක දැම්මම නම් පාරේ වාහනයක් නැත්නම් දකුණු කණ්ණාඩිය බලලා අත මෙන්න මේ විදිහට ඇඟිලි ටික ලං කරලා කෙලින් දානවා. තප්පර 3ක් විතර තිබ්බා අත ඇතුළට ගත්තට පස්සේ තමයි අපි වාහනේ යන්නේ. මේම වාහනේ එළවයි යනකොට වාහනේ නවත්තන්න ඕනේ නෝ ඉදිරියේ වම් පැත්තට සිග්නල් දැම්මා දකුණු කණ්ණාඩිය බලන්න ළඟ වාහනයක් එනවාද කියලා. නැත්තම් අත එළියට දාලා ස්ලෝ ඩවුන් එක ඉහළ පහළ 3 පාරක් මෙතනින් කරනවා. පැහැදිලිද? ඒ දේ අනිවාර්යෙන් කළ යුතුයි. right. ඊට අමතරව මේ ගියර් එක අල්ලන්න එපා. මෙහෙම අල්ලන්න එපා. අල්ලෙන් ඇඟිලි ටික වහලා අත ලූස් කරලා අල්ලන්න. තද කරලා මෙහෙම දැම්මොත් අපිට ගියර් එකක් දාන්න බෑ. ස්මූත් අත අල්ලන්න. අපි දැන් නවත්තලා තියෙන්නේ මොන ගියර් එකේද දරුවෝ? නියුට්‍රල් එකේ. මේ නියුට්‍රල් එක තමයි මේ විදිහට දෙපැත්තට දුවන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම අපි වාහනේ පිටත් කරන්න යද්දී පළවෙනි ගියර් එකට දානවා. ක්ලච් එක පාගලා ඔන්න